4G SIM එක දාන dual lens කැමරාවක් දෙහෙව්වේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාටම. ඉතින් guys ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙනවා Easwish brand එකෙන් එන අලුත්ම 4G SIM එක දාන dual lens cameras දෙකක්. ඉතින් මම මේක ගොඩක් තැන්වල බැලුවා එක එක තැන්වල එක එක ගාන 18යි 500ට තියෙනවා 22ට තියෙනවා 20යි 500ට තියෙනවා. මට මේක හම්බුනේ 19යි 700කට. ඉතින් කොළඹ කොටුවෙන් තමයි මම මේක ගත්තේ. ඉතින් මීට කලින් ඔය බ්‍රෑන්ඩ් එක තිබුණේ තනි සිංගල් ලෙන්ස් කැමරාව තියෙන 4G SIM එක දාන කැමරාව. 4G SIM එක දාන කැමරාව වලින් ඇත්තටම ගොඩක් කැමරා තියෙනවා. රුපියල් 5000 ගණන් වලින්ම කැමරා තියෙනවා. ඒ වුණාට මේ ගොඩාක් ක්වොලිටි කැමරාවක් ගන්න ඕන නම් ඉතින් Easwish බ්‍රෑන්ඩ් එකෙන් තමයි ගන්න ඕනේ. ඉතින් අපි බලමු කැමරාව කොහොමද කියලා. මේ තියෙන කැමරාව වැඩි විස්තර කියන්න දෙයක් නැහැ. පරණ Wi-Fi කැමරාව තමයි. මේක 3K. එතකොට 5 මෙගාපික්සල් කැමරා දෙකක් මං හිතන්නේ තියෙන්නේ මේකේ. 5 මෙගාපික්සල් කැමරා දෙකක් තියෙන්නේ. එතකොට මෙතන මේක හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මෙතන ගහලා තියෙනවා H9C 4G and Wi-Fi කියලා. එතකොට මේක අනිවාර්යෙන් තියෙනවා නම් ඉතින් කෙලින්ම මේක 4G SIM එක දාන කැමරාවක්. අපි වැඩි කතා නැතුව අපි යමු මේකේ අන්බොක්සිං වීඩියෝ එකට. හරි යාළුවනේ. එහෙනම් අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. පරණ ඒවාම තමයි ඉතින් තියෙන විස්තරේ අර වෙනසකට තියෙන්නේ ඉතින් SIM එක දාන්න පුළුවන් කතන්දරේ විතරයි ඉතින්. මෙහෙම තමයි තියෙන්නේ ඉතින් උඩම පියන ඊට පස්සේ තියෙනවා QR code set එක. මේක ඇවිල්ලා පොඩි මේ මැනුවල් එකක් විදියට එකක්. ඊට පස්සේ තියෙනවා කැමරාව වෙන පොඩ්ඩක් පැත්තකින් තියමු. ඊට පස්සේ මේකේ නම මවුන්ට් කරන ඇන ටික එනවා. ඊට පස්සේ තියෙනවා මේ අර ඉන්ටර්නෙට් කේබල් එක ගහනවා නම් ඒව අර හොඳට සීල් කරන්න වගේ එහෙම අයිටම් එකක් තියෙනවා එන ටික. මේ ටික දාලා දාමු. ඇතුලේ තියෙනවා චාර්ජරේ. මේකට තව පුළුවන් මෙතන මේ කැමරාවේ තියෙනවා මෙන්න මේ කැමරාව අපි ගමුකෝ එළියට ඉස්සල්ලා. කැමරාවේ තියෙනවා මෙන්න මෙතන මේ ඉන්ටර්නෙට් කේබල් එක. මේක ඉතින් SIM එක දාන එකක්. මෙතන තියෙනවා පවර් සප්ලයි එක ගන්න එක. මේක ගහන්න පුළුවන් නම් ඉතින් ගොඩක් වටිනවා. මොකද මේක සාමාන්‍යයෙන් මෙතනින් පවර් එක දෙනවට වඩා පවර් පැක් එකකින් පවර් එක දෙනවට වඩා නිකන් වැඩේ තිතටම කරා වගේ නිකන් සීන් එකක් තියෙනවා එතන. ඉතින් මම තව දෙයක් කියන්න ඕන ඔයගොල්ලන්ට මේ කැමරාවේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක තමයි වටේට කැරගෙන කැමරාව. මේක උඩට පාතට කැරගෙන එක. එතකොට මේක ෆික්ස් තියෙන්නේ. මේක ආයේ කොහෙටවත් අපිට මැනුවල් හරවන්න බෑ. මේක විතරයි හරවන්න පුළුවන් යට කෑල්ල විතරයි. එතකොට මේක මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මොකද මම මේක ගොඩක් වීඩියෝ වල බැලුවා මට ඒක කොහෙවත් මට ඒක හොයාගන්න හම්බුන්නේ නැහැ. මේක මෙහෙම ඉස්සරහට දාලා මේක මෙහෙම ඉස්සරහට දාන්න ඉස්සරහට නැත්තම් පල්ලෙහාට මෙහෙම පල්ලෙහාට දාලා මෙන්න මේ උඩ කෑල්ල අපිට හරවන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි බිත්තියක මේක මෙහෙම ගැහුවා කියලා. එතකොට අපිට පේන්න ඕනේ මේ පැත්තයි මේ පැත්තයි. එතකොට මේක මෙහෙට හරවලා තිබ්බ කියන්නකෝ. එතකොට මේක තියෙන්නේ මෙහෙට හරවලා කැමරා පැත්තට. මේකට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මේක අපිට මැනුවල් හරවලා තියන්න පුළුවන් මෙන්න මෙහෙම. දැක්කද? අර පැත්තට හැරෙව්වා කි. බිත්තියක ගැහුවොත් පැත්තට. දැක්කද? මේ දෙක දෙපැත්තට හරවලා තියන්න පුළුවන් එතකොට.
මේක බය නැතුව ගන්න ඕන කෙනෙක්. මේක දෙපැත්තට හරවන්න පුළුවන් මේ කැමරාව. ඒ හින්දා මේක පට්ට වටිනවා. මේක ඇවිල්ලා 4G SIM එක දාන එක. තව මේකේ තියෙනවා Wi-Fi එක. Wi-Fi එක ගාන ටිකක් අඩුයි. ඉතින් මේක ඇවිල්ලා තාම සතියක් දෙකක් වගේ ඉතින් ඇවිල්ලා මම ගොඩක් තැන්වල බලලා තමයි මේක ගත්තේ. ඉතින් අපි එහෙනම් බලමු වැඩි විස්තර මොකද වෙන්නේ කියලා මේක හයි කරාට පස්සේ. එහෙනම් අපි හයි කරලා ඉවර වෙලා ඊටු විස්තර ටික බලමු.